මාක් කරගෙන තියෙන්නේ. දැන් මේක සිදුරු කරගන්න ඕනේ. බලමු වැඩේ කරගන්න පුළුවන් වෙයිද කියලා අද මැෂින් එක දාගෙන. දැනට අපි මේ වෙනකල් මේ මැෂින් එකෙන් තමයි සිදුරු කරගෙන තියෙන්නේ බෝඩ් විදින්නේ. මේක අපි නැවත පොඩ්ඩක් සකස් කරගන්න ඕනේ. මේක මීට වඩා ක්වොලිටි එක කරගන්න පුළුවන් මොකක් හරි මැෂින් එකක් තියෙනවා නම් කට්ටිය කමෙන්ට් එකක් දාන්න ගියා නම් හොඳයි. මොකද අපි ගොඩක් ඒවා බැලුවා අපිට හරි ගියේ නෑ. මේ මල්ලි වැඩ කරන මැෂින් එකක් තිබුණා. ඒක තමයි පාවිච්චි කරගන්නේ. මේකෙන් හදලා විදලත් පොඩක් අපි බෝඩ් එක හදා ගන්න ඕනේ නැවත. මීට වඩා හොඳ මොකක් හරි මැෂින් එකක් තියෙනවා කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. මේක ගොතන්න අපිට මේ සිදුරු නැවත ටිකක් ලස්සන හදා ගන්න ඕනේ. ඒ නිසා අපි තව පොඩ්ඩක් වෙන ක්‍රමයකට යනවා. ඒ හින්දා මේ හොඳට සිදුරු එකපාර ෆිනිෂ් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද නැත්නම් අපි කරන ක්‍රමය කරගෙන යන්න පුළුවන්ද කියලා අපිට හිතා ගන්න බෑ. එහෙම වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් කට්ටිය අපිට ක්‍රමයට දාන්න.